හොඳට හිටපු මිනිස්සු නේද? කවදා හරි වින කරන්න අපි උදව් කරපු උදවිය නෙමෙයිද? අපෙන් යපිච්ච පිරිස නෙමෙයිද? පුරුදු වෙන්න. මොකේද? හෙල්ලෙන්න එපා. උදව් කරන එක අපේ යුතුයකම. බුදුවරු අපිට උගන්වලා තියෙන්නේ අපේ තියෙන සත්පුරුෂකම දෙන්න. එල්ලතර වේදුරෝක දෙයක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා. ප්‍රතිරූප ගොඩනගාගෙන බලාපොරොත්තු වුණාම දුක අඩුයිද වැඩිද? මොකටද ප්‍රතිරූප? මිනිස්සු වෙනස් වෙනවා. දැන් ඔය මේ පැතිවල තියෙනවද ඔය නැන්දම් මලේලි ගස්ටනේ? නැතු ඇති මම හිතන්නේ. ඒකනම් හරි උද්‍යෝගයෙන් කිව්වෙත් තියනවා කියලා. කියපු හින්දම කියන්න. ඔය මේ අම්මලා ඔකට භාජනය වෙලා ඇති නේද? නැන්දම්මගේ පීඩනයට හසු වෙලා දැන් අපි ඒක ආපහු දෙනවා කාටද? අපේ ලේලිට. අය මේ නැන්දම්මලා කියන જાතිය කොහෙන්වත් එන්නේ. නැන්දම්මත් එක කලයක කවුද? ලේලියක්. මේ තාත්තා හරි උමනාවෙන් කියනවා. ලේලියක්. ගෙනාපු අලුත. අර කියනෝ නේද අලුත ගෙනාපු මනමාලි වහලිත් ගොම ගන්නවා කියලා. ගෙනාපු අලුත සතිය ඉන්නවා. උපරිම. ඊට පස්සේ අපේ අම්මලාට බෑ මොකක් දරන්නද? දරන්න බෑ. පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන. එක කිරියම්ම කෙනෙක් මම මේ දොස්පරොස් කියනවා හැම නෙමෙයි. මට ආය පණවලට කියනෙකුත් නෑ. හැබැයි මම මේක කියනවා. මුන්ද මංගාවට එනකොට මූණේ අබ පුපුරනවා. ඒ කියන්නේ කේන්තිය. මම බැලුවා මෙච්චර මොකද? වෙවුලා කියනවා. මම ඒ කියපු විදිහටම කියන්න. මගේ අශිෂ්ටකම කියලා එහෙම දොස් කියන්න එපා හොඳේ. කියපු විදිහේ ඉතින් කියන්න නම් ඕනේ නැහැ. ඔය ඇත්තෝ කියන විදිහමයි. හාමුදුරුවනේ අරකිත් එක්ක බෑ කිව්වා. කාත් එක්කද? බලන්නකො කතා කරන විදිහ. ඒ කියපු විදිහට මම හිතුවේ බණ පටන් අරගෙන විනාඩි 30ක් ගියා. තව පටන් ගන්නවත් බැරි වුණා මට. ඒ කියපු විදිහට මම හිතුවේ තඩි ගහලවත් ඇති කියලා ලේලි. මං ඇහුවා ඇයි කිරියම්මා? කියනවා හාමුදුරුවනේ පොඩි එක අරගෙන යන ටිකටත් දැන් මේ ඒකි මේකි කියලාමයි කතාව. පොඩි එක අරගෙන යන ටිකටත් මූණ හොදලා පවුඩර් ගන්න ඕනලු. කාටද? මේ ලේලිට. විස්තර ගොඩක් කිව්වා. ඇඟිලි පාට කරනවලු. අන්තිමේ කිව්වා කොල්ලගේ සල්ලිනේ. මම ඇහුවා කවුද පවුඩර් ගන්න? ලේලි. අන්තිමේ කිව්වා හාමුදුරුවනේ ඒකගේ සුදිය වැඩි කියලා. මේ කිරියම්මලා හැම බනින්න නැතුව ඇද. අහගන්නත් තිබ්බ ලේලිලා හිටියන. මං ඇහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. අන්තිමේට මං ඇහුවා කාගේද සුදිය වැඩි? ලේලි. මොකටද එහෙනම් ඔය පුපුරන්නේ? ඌව වැඩි ලේලිගෙන. දරන්න බෑ. පුරුදු වෙන්න ඕනේ. ඉවසන්ට පුරුදු වෙන්න. සමහර කිරියම්මලා කිරියත්තලා අම්මලා තාත්තලා ඉන්නවා. කොල්ලෙක් ටැටු එකක් ගහපුවා. ගෑනු ළමේ ටැටු එකක් ගහපුවා. මේ ලෝකේ නැති කතන්දර කියනවනේ.
මං ඒ දෙයියගේ නම නම් කියන්නේ එක දෙයියෙක් ඉන්නවා මායම් වෙනකොට හොඳට බොනවා දොහොත් දීලා වඳිනවා අර බොනේ කාට වඳිනවා ටැටූ ගහපු කොල්ලට බයිනවා පුරුදු වෙන්න ප්‍රතිරූප ගොඩනගන්න එපා කවුරුවත් පිළිබඳ හේතුව ඒවා කඩාගෙන වැටෙනවා ජීවිතේ ගෙවල් දොරවල් වල ඉන්නකොට අනේකා ඉවසන්න ඔක පුරුදු වෙන්න හෙට ඉඳන් ඔක පුරුදු වෙමු එක වචනයක්වත් කියන්න එපා කාගේවත් හිතක් රිදෙන්න ඊළඟට දුක සැප උගන්වනවනේ ජීවිතේ කාලයක් තියෙනවා අපේ බුදුහාමුදුරු අනේ පිට සිටුතුමාගේ බිම්බිසාර රජුරුවන්ගේ විශාකාවගේ කොසල් රජුරුවන්ගේ මැණික් අල්ලපු කුටිවල වැඩ හිටියේනේ එහෙමනේ අවසානයේ වේරංජාවේ වැස්වසුවට පස්සේ යවහල් වළඳන්න උනේ නැත් මේවා හරි රකෙන දුක සැප ලෝකේ එති යති පෙරලිනේ මේක සමබර වෙන්න ඕනේ කම්පා වෙන්න නරකයි දුක් වෙනවා කියලා බුදුරු දුක් වුණාද නැහැ සමහර අම්මලා තාත්තලා කියනවා මෙතන කවුරුවත් නම් එහෙම කියන්නේ නැතුව ඇති ඔය මෙරිලවත් යනවා නම් කියලා කියන්නේ හදිස්සි නම් මට කියන්න ඔච්චර මැරෙන්න ආස නම් මිරික ගන්න උන 6 විනාඩියක් විතර අතාරිනවා කිව්වට හරි බයයි කවුද මැරෙන්න බය නැත්තේ එහෙනම් මොකටද ඔය කියලා කම්පා වෙන්නේ දරා ගන්න පුරුදු වෙන්න ඒකට නෙමේ ධර්මයක් තියෙන්නේ අපි දරාගෙන ඉන්නේ මොකෙන්ද ධර්මේ දුක් විඳින අපිට සැප විඳින්න වෙයි සැප විඳින අපිට දුක් විඳින්න වෙයි ජීවිතේ දවසක් එනවා මරණානුස්සති කමඨහං දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා ඔය මේ ඉඳගෙන ඉන්න විදිහට නෙමෙයි සමහර විට හෙට ඉන්න වෙන්නේ ඒ හින්දා දරා ගන්න පුරුදු වෙන්න අර මතකද දැන් අවුරුදු 2ක් විතර ඇති දක්ෂ ව්‍යාපාරිකයෙක් තාත්තා කෙනෙක් කෝටි ගාණක බිස්නස් එකකට එළියට බැස්සා බහිනකොට ගෙදර හිටපු පොඩි එකා ගල් කැටයක් අරගෙන කාර් එකේ අතුල්ලනවා තාත්තා ඩිකිය ඇරලා ඩිකියට දැම්මේ බ්‍රීෆ් කේස් එක ඩිකිය තිබ්බා වීල් බ්‍රෂ් එක පොඩි එකා ගල් කැටෙන් අතුල්ලනවා කාර් එක කේන්තිය කොච්චර ආවද කියනවනම් අර වීල් බ්‍රෂ් එක අරගෙන කොල්ලට ගැහුවා දමලා ගැහුවා පොඩි එකා කරන සමහරක් දේවල් දිහා බලලා සතුටු වෙලා නැද්ද තාත්තලා එහෙමනේ ප්‍රතිරූප ගොඩ නගන්න එපා මේ වචනේ නම් කියන්න පුළුවන් පැය 4ක් විතර මේවා හරි මැදස්ත වෙන්න දුකක් ඇති වෙනවා නම් පින්නතුනේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මැදිහත් නොවීමේ නිසා නෙමෙයිද අර පොඩි එකා මොකක්ද අර කාර් එකේ ඇඳලා තිබ්බේ කොල්ලා ගල් කැටයක් අරගෙන කාර් එකේ ලියලා තිබ්බා මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි කියලා පුරුදු වෙන්න ඉවසන්න තප්පර 30ක් ඉවසලා බෙල්ල හරවලා බැලුවට නම් ගහයිද ගල් කැටේ වීල් බ්‍රෂ් එකේ මම මගේ තාත්තට ආදරෙයි කියලා ලියලා තිබ්බේ
ජීවිතේ ඉවසලා බැරිම තැනක් එනවනේ. ඔතන දිවසන්ට මේක හෙට ඉඳන් ප්‍රගුණ කරන්න. මේවා ප්‍රගුණ කරන්න කල් දාන්න එපා. ගෙදර ඉන්නකොට ස්වාමියාට බණින්න කලින්, බිරිඳට බණින්න කලින්, දරුවන්ට බණින්න කලින් දෙපාරක් හිතන්න. මම පල්ලෙකැලේ බණකට වැඩියා බන්ධනාගාරේ. අවුරුදු 22ක විතර තරුණයෙක් අඬලා වැඳලා කිව්වා, හාමුදුරුවනේ එළියට ගිහිල්ලා මේක කියන්නලු. කවදාවත් අනුන් හින්දා අපි කාට හරි ගැහුවොත් අනුන්ට ගහන්නේ නේ. විඳවන්නේ කවුද? අපි. පුරුදු වෙන්නලු එක විනාඩියක් ඉවසන්න. බන්ධනාගාර අධිකාරිවරයෙක් ලිපියක් ලියනවා. මරණ දඬුවමට උරුමකම් කියන හිරකාරයෝ 100ක් කරගෙන අහන්න හේතුව විදිහට මොකක්ද කියන්නේ? මහත්තයෝ එක විනාඩියක් ඉවසපු නැති එක. එක විනාඩියක් ඉවසුවා නම් මොකද වෙන්නේ? පිහියෙන් අනීද? වෙඩි තියයිද? බෙල්ල කපයිද? නැහැ. අම්මේ තාත්තේ පුරුදු වෙන්න. මේකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. බුදුරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයිද? ඔක අපි දන්නවනේ. මොකක්ද අපි කියලා මේ ලෝකෙ වෙන්නේ? මේක හැම එකක්ම වෙනස් වෙනවා. නැත්ද? මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. කියනවා නේද? බැඳ ගමන් පවුල් දෙදරනවා කියලා. එක මේකේ හැටි. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා නම් අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ඇඟ, අපේ ශරීරය නේ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද? මම මේ කියන්නේ බාහිරයේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඔක තියාගන්න පුළුවන්. කවුද ඇමරිකාවේ පොප් ගායකයා අවුරුදු 100කට විතර වැඩියෙන් ඉඳ හිටියේ? මයිකල් ජැක්සන්. මොනවාද ජැක්සන්ට තිබ්බ අඩුපාඩු? අපිට දැන් මොකක් හරි වුණොත් හික් අඩුවට උපරිම යන්න තියෙන. අය මොකද නව ලෝකෙට යන්නේ? ඔය තියෙන එක දාගෙන යන මයිකල් ජැක්සන් මොනවාද නොතිබ්බේ? ඇගේ හැම කොටසක්ම ගබඩා කරලා තිබ්බනේ. දක්ෂ පක්ෂකම් තියෙන වෛද්‍යවරු 24 පැය සූදානම්ෙන් හිටියා. මරුනේ නැත්ද? අපි ගැන කවර කතාවද?